අවදානම් ඇස්තිමේන්තුව යනු කුමක්ද? අදාළ ආයතනයේ කම්කරුවන් වැඩ කරන ස්ථානයේ ඇති අවදානම් කලාප සොයා බැලීමයි සහ ඒවා නැති කිරීම හෝ අඩු කිරීම සඳහා ක්‍රියා කිරීමයි. එය ස්වයං නියමනය කළ වැළැක්වීමේ පද්ධතියයි. උදාහරණයක් ලෙස බෝම්බ තිබෙන ප්‍රදේශයක ගමන් ගන්නේ නම් නොදැන ගමන් ගන්නා විට හා දැනගෙන ගමන් ගන්නා විට වෙනස කුමක්ද? වැඩ කිරීමේ ස්ථානවල සෑම විටම අනතුරු ඇත. ඒවා තිබෙන ස්ථානය හඳුනාගෙන ඒ අනුව වැඩ කිරීම විශේෂයෙන් වැදගත්ය. අවදානම් ඇස්තමේන්තුවේ මූලිකාංග මොනවාද? පළමුව අනතුර හඳුනාගන්න. එවිට එය වළක්වා ගන්නේ කෙසේදයි හඳුනාගත හැක. දෙවනුව එම ස්ථානය දන්නා අය සමග ස්ථානයට යාම නිවැරදි ක්‍රමය වේ. තුන්වැනුව එය සෑම විටම පෙනෙනසේ සලකුණු කරන්න. පරිපාලන සේවකයන් සහ කම්කරුවන් අවදානම් ඇති ස්ථාන සොයාගෙන එවිට අවදානම් ඇස්තමේන්තුව ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න වැඩ ස්ථානයක් සඳහා කෙටි පාරයි. මතක තබා ගන්න. පළමුව සොයා ගැනීම, දන්න කෙනෙක් සමග යාම, එය අනිත් අයට දැනෙනසේ ප්‍රදර්ශනය කිරීම.